වෙළුපිල්ලේ ප්‍රභාකරන් උතුරු බිමේ වැළලූ බිම්බෝම්බ ඉවත් කිරීම අවස්ථාවාදී දේශපාලනඥයන් කියන තරම් සරල නෑ. රජයේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව හා කඩිනමින්. වසර 30ක් පුරා වෙළුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ම්ලේච්ඡ ඝාතකයා රටට කළ විනාශය මෙන්ම උතුරට කළ විනාශයද අතිමහත්ය. ජනතාවගේ යහපතට ගසක් සිටවන පොළවේ ඝාතකයා වැළලුවේ බීජ පැලෑටියක් නොව ජීවිත ගණනාවක් විනාශ කළ හැකි බිම්බෝම්බය. මාවිල්ලාරුවෙන් ඇරඹී නන්දි කඩාල් කලපුවෙන් කෙලවර කළ ත්‍රස්තවාදයෙන් පසුව රජයේත් ආරක්ෂක හමුදාවන්ගේත් ඒකායන බලාපොරොත්තු වූයේ කඩිනමින් එහි ජනතාව යළි පදිංචි කරවීමය. එහෙත් එය යුද්ධය ජයගත්තා හා සමානවම බැරෑරුම් කාර්යයක් වී ඇත. මුදාගත් උතුරු බිමේ අඩියක් පාසා ප්‍රභාකරන් වැළලූ බිම්බෝම්බය. කවුරුන් කෙසේ කෙලෙස කීවත් බිම්බෝම්බ ඉවත් කිරීම ත්‍රස්තවාදය විනාශ කිරීමටත් වඩා බහරදූර කාර්යයක් වී ඇත. ප්‍රභාකරන්ගේ කුරිරු හස්තයට යටව තිබූ මඩු දේවස්ථානය මුදාගත්තාටත් පසුව එය බැතිමතුන් සතු කිරීමට පෙර ආරක්ෂකාංශවලට සිදු වූයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹීමටය. මඩු දේවස්ථානයේ වටකොට තිබූ බිම්බෝම්බ දහස් ගණනක් ඉතාමත් අසීරුවෙන් හා සීරුවෙන් ඉවත් කිරීම අපේ රණවිරුවන් සිදු කළේ ඔවුන්ගේ ජීවිත පිළිබඳවද අල්ප මාත්‍රයක තැකීමකින් තොරවය. ඒ කැපවීමේ ප්‍රතිඵලය පසුගියදා මඩුමෑණී වන්දනාවේදී ලොවටම ඔප්පු විය. ඉතිහාසයේ කිසි කලකවත් මඩුමෑණී වන්දනාවට නොවූ බැතිමත් වූ දස ලක්ෂ ගණනින් මඩු වන්දනාවේ නිරත වූහා. රජයේ උතුරේ ජනතාව යළි පදිංචියටත් උතුර සංවර්ධනයටත් උත්සාහ නොකරන බවට ඇතැම් දේශපාලඥයෝ පටු දේශපාලන අරමුණු සඳහා වහසිබස් දොඩවමින් සිටිති. ඒ ත්‍රස්තවාදයේ කුරිරුකමත් බිම්බෝම්බේ භයානකකමත් හොඳින් හඳුනන අපේ රණවිරුවෝ අඟලෙන් අඟල විමසිල්ලෙන් සීරුවෙන් බිම්බෝම්බ ඉවත් කරමින් සිටිති. බිම්බෝම්බ උඩ ගෙවල් හදා සහෝදර දෙමළ ජනතාව බිම්බෝම්බයට බිලිදීමේ ඒකායන පරමාර්ථයක් ඇතැම් දේශපාලඥයන්ට ඇතැයි ඔවුන් කරන අමනෝඥ ප්‍රකාශවලින්ම පැහැදිලි වෙයි. රජයේ උතුරේ ජනතාව යළි පදිංචි කරවීමට අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග උපරිමයෙන් මෙවන විටත් ගෙන ඇත. ඒ සඳහා උතුරු භූමිය බිම්බෝම්බෙන් තොර බිමක් බවට පත් කිරීමට බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රමවේද 5ක්ද හඳුන්වා දී ඇත. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය කෙතරම් දෙයක් ඇමරිකාවද බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට මේ වන විටත් සක්‍රීයවම දායක වී ඇත. ජනතාව යළි පදිංචි කරවීමට උතුරු බිම නිශ්චිතවම සුදුසුදැයි ජගත් සංවිධානයද විමසිල්ලෙන් පසුවෙයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට ජගත් සංවිධානයද දායක වී ඇත්තේ වත්මන් රජයේ වැඩපිළිවෙල දැඩි පැසසුමට ලක් කරමිනි. උතුරට වසන්තය ගෙනීමට උතුරු වසන්තයේ කාර්යසාධක බලකාය දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින්නේද බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට උර දෙමිනි. එය කොළඹ ශීත කාමරවලට වී අනදෙමින් කරන කාර්යයක් නොව බිම්බෝම්බ වලලා ඇති භූමියටම ගොස් උතුරු වසන්තයේ කාර්යසාධක බලකායේ නිලධාරීන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ සිදුවන්නකි. පසුගියදා උතුරු වසන්තයේ කාර්යසාධක බලකායේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යභාරය සියසින් දැක ගැනීමට බිම්බෝම්බ වැළලූ භූමියටම ගියේය. අගලෙන් අගල පිය සටහන් තබමින් පුරුදු පුහුණු කරන ලද සුනකයන්ගේ සහාය ලබා ගනිමින් අපේ රණවිරුවන් ප්‍රභාකරන් වැළලූ බිම්බෝම්බ ඉවත් කරන අයුරු සියසින්ම දැකගත් බැසිල් රාජපක්ෂ මහතා බිම්බෝම්බ ඉවත් කිරීම ගැන ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමින් අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය මේ ජනතාව ඉතා ඉක්මනින් තමුන්ගේ ගම්බිම්වල පදිංචි කරවලා උන්ගේ සාමාන්‍ය ජීවන කටයුතු ඉක්මනින්ම ආරම්භ කරන්න විශේෂයෙන්ම යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යටතේ ඉන්න උන්ගේ පුහුණු බිම්බෝම්බ ඉවත් කරන කරුවන් විශේෂයෙන් ගෙන්වන ලද සුනකින් යොදා ඒ සඳහා
ඒ ගත කරනවා. ඒ වගේම යන්ත්‍රෝපකරණ විවිධ විදිහේ යන්ත්‍රෝපකරණ මෙතන යොදලා තියෙනවා. ඉන්දියාවේ මෙහි වැඩ කරන සවිත්‍රා ආයතනය විශේෂ අර්ජුන් කියන යන්ත්‍රයක් මෙතන පරීක්ෂා කරා. වගේම හොරයිසන් ආය කරන ආකාරයත් අපි බැලුවා. තවත් විදේශ ආයතන දෙකක් වන්නේ FSD සහ MAC ආයතනය පාවිච්චි කරන යන්ත්‍රෝපකරණත් මේ ස්ථානයේදී අපි පරීක්ෂා කරා. යුද හමුදාවත් විශාල මාංශයක් මේ ගන්නවා. විවිධ ප්‍රචාරය කරන අයට විවිධ ජාත්‍යන්තර වංගින් ඇවිල්ලා අපිට ඉක්මනින් පදිංචි කරන්න කියලා උපදෙස් දෙන අයට මේ වගේ ස්ථාන වලට ඇවිල්ලා බලන්න. වගේම අපේ රටෙත් ඉන්නවා සමහර කොටස් ඇයි මේ අය පදිංචි කරන්න බැරි ඉක්මනට කියලා. එයාට පෙන්නන්න ඕන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුත්ත මොනතරම් අපහසුද කියලා.